ක්ලාස් එකත් එක්ක. එක්සෑම් එකට තව තියෙන කාලයක් විතරයි. අන්තිම මොහොතේ පේපර් කරනවට වඩා මොලේ නම් පේපර්ස් ටිකක් කරලා එක්සෑම් එකට රෙඩි වෙන එක ගොඩක් හොඳයි නේද? නේ? ඒ නිසා අපි පටන් ගත්ත පේපර් ක්ලාස් එකක් අපි ගිය සතියේ තමයි පටන් ගන්න තිබුණේ. නමුත් අපි ඒක මේ සතියේ කල් දාගෙන ඉතින් මේ සතියේ නම් අපි වැඩ ටික පටන් ගන්න යන්නේ. ඉතින් මේක තමයි මගේ ප්ලෑන් එක. පේපර් ක්ලාස් එකේ ප්ලෑන් එක තමයි අපි 2017 පේපර් එකේ ඉඳලා ඉස්සරහට සාකච්ඡා කරගෙන යනවා. මම මේ ක්ලාස් එකේදී ගොඩක් ફોකස් කරන්නේ MCQ පේපර් එකට සහ essay එකේ තියෙන physics and chemistry පේපර් මේ ප්‍රශ්න වලට. physics chemistry භෞතික විද්‍යාව රසායනික විද්‍යාව ප්‍රශ්න වලටයි MCQ එකයි තමයි මම ගොඩක් ફોකස් කරන්නේ. ඉතින් අපි පේපර් ක්ලාස් එකේදී පේපර් ඩිස්කෂන් එකක් යනවා වගේම මගේ WhatsApp channel එකේ මම දානවා සමහර වෙලාවට ප්‍රශ්න. ඒ ඔයාලට පුළුවන් මේ දාන ප්‍රශ්න try කරලා බලන්න. මම ඒවට වීඩියෝස් හදලා ඔයාලට ඒව බලලා answers ගන්න පුළුවන් වෙන්න පොඩි වැඩපිළිවෙලක් හදලා තියෙනවා. මේ group එකේ දැනටමත් ඉන්න කට්ටිය දන්නවා. මම ප්‍රශ්න දානවා. ඒ වගේ මේ ඒවට answers විදියට මේ ප්‍රශ්න දාපු දවසම හවස වීඩියෝ එකක් විදියට ඒවට answers දානවා. right ඉතින් අපි අද 2017 පේපර් එකේ MCQ එක කතා කරගෙන ඉස්සරහට යමු. ඒ වගේ අවස්ථාවලදී ඔයාලට පුළුවන් මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒ ප්‍රශ්න ගැටලු ඔයාලට පුළුවන් ක්ලාස් ටයිම් එකේදී මම අවස්ථාවක් දෙනකොට ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන්. හරිද? මයික් එක ඔන් කරලා ඕන කෙනෙක්ට කතා කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම ඕන කෙනෙක්ට පුළුවන් මැසේජ් එකක් දාන්න. ඩිරෙක්ට් මට මැසේජ් එකක් දාන්න පුළුවන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම්. ඒ වගේම මොනවා හරි ඇහෙන්නේ නැති ප්‍රශ්න හරි ස්ක්‍රීන් එකේ පේන්නේ නැති ප්‍රශ්න හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට ඒක මැසේජ් එකක් දාන්න. අපි ඉස්සරහට ක්ලාස් එක කන්ටිනියු කරගෙන යමු. හරිද? ඒ වගේම අපි හෙට පවත්වන අපේ රිවිෂන් එක මම මූලික කරගෙන කරන්නේ විශේෂිත පාඩම් කීපයක් පමණයි. මොකද මම ළමයි එක්ක කතා කරද්දී මට දැනුණු දේවල් සහ මට එයාලගේ ප්‍රශ්නත් එක්ක තේරුණ විශේෂිත පාඩම් කීපයක් තියෙනවා. 10 11 දෙකේම. ඉතින් මේ පාඩම් ටික කවර් කරන එක තමයි මම මගේ රිවිෂන් එකේ බලාපොරොත්තු වෙන්නේ. මොකද සමහර ළමයින්ට සමහර පාඩම් අහුවෙලා නැහැ. හරිද? අනිත් එක අපි ගොඩක් ලේසි පාඩම් රිවිෂන් එකේ අරගෙන අපි කතා කරනවට වඩා අමාරු පාඩම් කීපයක් අරගෙන ඒ පාඩම් ටික වැඩිපුර කතා කරලා ඒ වගේම එක්සෑම් එකට ලකුණු ගොඩක් ගන්න පුළුවන් නම් අපි මේ දේවල් ફોකස් කරන එක තමයි වඩා වටින්නේ. ඉතින් රිවිෂන් එකේ කරන පාඩම් ටිකේ විස්තරයක් මම අනිවාර්යෙන් channel එකට දානවා. ඉතින් ඔයාලා channel එකට join වෙලා ඉන්න. ඔයාලගේ යාළුවන්ටත් කියන්න WhatsApp channel එකට join වෙන්න කියලා. ඉතින් WhatsApp channel එකට join වෙලා ඔයාලට පුළුවන් ඉස්සරහට වැඩි ටික කරගෙන යන්න. හරිද? අපි හැමදාම සඳුදා හවස 7ට පේපර් ක්ලාස් එක කන්ටිනියු කරනවා. අඟහරුවාදා හවස 7ට රිවිෂන් එක කන්ටිනියු කරනවා. හරිද? හරි. ওই විදිහට තමයි වැඩ පිළිවෙල ටික වෙන්නේ. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්න white board එකක් තියෙනවා. දැන් මම white board එක ගන්නෑ. මම screen එකේ ලියන්නම්. මොකද white board එකේ ලියන වලට ඔයාලට ගොඩක් screen එකේ ලියන එක පැහැදිලි වෙයි. හරි. මෙන්න තියෙනවා 2017 පේපර්. මම හිතනවා ඔයාලා හැමෝම ගාව past papers ඇති කියලා. හරිද? දැන් මේ වෙද්දිදී past papers තියෙන්න වෙයි නේද? නැත්නම් ඉතින් කවදානම් past papers වලට answers ලියන්නද? හරි. හරි. ඉතින් අපි කතා වෙච්ච විදිහට අපි වැඩ ටික කරගෙන යමු. හරිද? හරි. අපි බලමු MCQ ටික ඉස්සෙල්ලා මුලින් බලලා අපි ඒවට පොඩි ඩිස්කෂන් එකක් අරගෙන MCQ එක ගොඩ දාගමු. හරි. අපි කතා කරගෙන යමු. පළවෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන කුමන ශාකය විවෘත බීජක ශාකයක් වේද? හරි. ඔයාලට පුළුවන් උත්තර හතරක් දෙනවා. කැමති එකක් තෝරලා ගන්න පුළුවන්. හරිද? මම ඔයාලට මේ ගැන කතා කරන්න කලින් ශාකවල වර්ගීකරණයේ ඉඳලා පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ශාක ගත්තම ප්‍රධාන කොටස් දෙකයි. සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක. ඉතින් සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක කියලා මේ විදිහට අපි ශාක කොටස් දෙකකට බෙදුවම මේ සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක නැවත කොටස් දෙකකට බෙදෙනවා. සපුෂ්ප ශාක බෙදන්නේ ඒක බීජපත්‍රී ශාක විදිහට. අපුෂ්ප ශාක බෙදන්නේ
බීජ හට ගන්නා ශාක අපි ඒවට කියනවා විවෘත බීජක ශාක. ඊට පස්සේ ආයෙ තියෙනවා බීජ හට නොගන්නා ශාක. ඒවට කියනවා අපි අවෘත බීජක ශාක. හරි. අපෙන් අහලා තියෙන්නේ විවෘත බීජක ශාක ගැන. එතකොට අපේ chart එකේ එන්න ඕනේ ශාකවල අපුෂ්ප ශාකවල අවෘත බීජක ශාක. දැන් හරි. දැන් අපිට එන ප්‍රශ්නේ මොකද්ද? මොනවාද මේ අවෘත බීජක ශාකයකට ඇතුළත් වෙන්නේ? මොනවාද උදාහරණ? හරිද? ඒක තමයි අපිට එන ප්‍රශ්නේ. සෝරි අපෙන් අහලා තියෙන විවෘත බීජක ශාක නේ. අපිට එතකොට ගැටලුව තමයි අපේ ඔළුවට එන ප්‍රශ්නේ තමයි විවෘත බීජක කියන්නේ මොකද්ද? විවෘත බීජක කිව්ව ගමන් ඔයාගේ ඔළුවට යන්න ඕනේ වචනේ තමයි ළමයි මේ පරිසරය සෝරි මේ ශාකවල තියෙන බීජ පරිසරයට විවෘත වෙලා තියෙන්නේ. හරිද? මේවා පරිසරයට විවෘත වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේවට විවෘත බීජක ශාක කියලා. ඒත් එකම අවෘත බීජක ශාක ගැන කතා කරොත් එහෙම මේවායේ බීජ පරිසරයට විවෘත වෙලා නැහැ. අන්න ඒ නිසා අපි ඒවට කියනවා අවෘත බීජක ශාක කියලා. හරි. එතකොට විවෘත බීජක ශාක කිව්වම ඔයාලට ඔළුවට එන්න ඕනේ උදාහරණය තමයි මඩු සහ පයිනස්. මඩු සහ පයිනස්. එතකොට අපි යනවා අපේ පේපර් එකට පහත දැක්වෙන කුමන ශාකයේ විවෘත බීජක ශාකයක් වේද? හරිද? පොල්, වී, තෘණ, පයිනස්. දැන් අපි දන්නවා ආන්සර් එක. විවෘත බීජක ශාක දෙකයි අපිට කතා කරන්න තියෙන්නේ. මඩු සහ පයිනස්. මෙන්න තියෙනවා ආන්සර් එක. අපි ආන්සර් එක දැනගන්නවා. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. බලගූර්ණයේ ඒකකය කුමක්ද? බලගූර්ණයේ ඒකකය කුමක්ද? බලගූර්ණය කියන දේ ඒකකය අපි ගන්න කලින් අපි දැනගෙන ඉන්න ඕනේ මොකද්ද මේ බලගූර්ණය කියන්නේ කියලා. නේද? අපි දැනගෙන ඉන්න ඕනේ බලගූර්ණය කියන්නේ මොකද්ද කියලා. හරි. ඉන්න මම බ්ලැක් බෝඩ් එක ගන්නකම්. බලගූර්ණය. හරි. බලගූර්ණය ගත්තාම අපි දැනගන්න ඕනේ මොකද්ද මේ බලගූර්ණයේ සමීකරණය කියලා. හරි. මම සමීකරණය ලියනවා. බලයේ ක්‍රියාරේඛාවට බලයේ යොදන ලක්ෂයේ සිට ඇති දුර. හරිද? බලයේ වැඩි කිරීම බලයේ ක්‍රියාරේඛාවට බලයේ යොදන ලක්ෂයේ සිට ඇති දුර. දැන් උදාහරණයක් විදිහට මම පොඩි රූපයක් අඳිනවා. මෙන්න අපි ඇඳා දණ්ඩක්. මෙන්න මෙතනින් විවර්තනය කරලා තියෙන්නේ යොදනවා F බලයක්. මේ තියෙන විවර්තනය කරලා තියෙන ලක්ෂය සහ මේ තියෙන බලය ක්‍රියාත්මක වෙන තැන. මෙන්න මේ බලය ක්‍රියාත්මක වෙන තැන ඉඳලා මේ විවර්තනය කරලා තියෙන ලක්ෂයට දුර තමයි අපෙන් අහන්නේ. අපි ඒක D කියලා ගමු. එතකොට බලගූර්ණයේ ඒකක මේ සමීකරණය වෙන්නේ F වැඩි කිරීම D. බලයේ ක්‍රියාරේඛාවට ඇති ලම්බ දුර. එතකොට බලයක් කියන එක අපිට මයින්න පුළුවන් නිව්ටන් වලින්. සහ මෙතන තියෙන දුරක්නේ. නැත්නම් ඍජු දුරක් ගැන අහන්නේ නේ. ක්‍රියාරේඛාවට ලම්බ දුර ගැන අහන්නේ. එහෙනම් මෙතන වෙන්නේ දුරක් අපි මයින්නේ ඒකකයේ මීටර්. එතකොට බලගූර්ණයේ ඒකක වෙන්නේ නිව්ටන් මීටර්ස්. හරි. එතකොට ඒකකය වෙන්නේ නිව්ටන් මීටර්. අපි යනවා තමයි ඊළඟ ප්‍රශ්නෙට. මිනිසාගේ නයිට්‍රජනීය බහිස්ත්‍රාවය සඳහා ප්‍රධාන වශයෙන් දායක වන ඉන්ද්‍රිය වන්නේ. මිනිසාගේ නයිට්‍රජනීය බහිස්ත්‍රාවය සඳහා. හරි. අපි මතක තියාගන්න ඉන්න ඕනේ කරුණක් තමයි බහිස්ත්‍රාවය කියන්නේ මොකද්ද? හරි. බහිස්ත්‍රාවය කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් නයිට්‍රජනීය බහිස්ත්‍රාවය කියන්නේ මොකද්ද? අපෙන් අහන ප්‍රශ්න අනුව අපි අදාළ විදිහට පිළිතුරු දෙන්න ඕන ළමයි. අපේ නයිට්‍රජනීය බහිස්ත්‍රාවය යනු කුමක්ද කියලා ඇහුවොත් අපි උත්තර දෙන්න ඕනේ ජීවී දේහ තුල පරිවෘත්තීය ක්‍රියාවලදී නිපදවන නයිට්‍රජනීය අපද්‍රව්‍ය දේහයෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය. නයිට්‍රජනීය අපද්‍රව්‍ය දේහයෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය. දැන් අපෙන් නිකම්ම බහිස්ත්‍රාවය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඒකට අපිට කියන්න පුළුවන් ජීවී දේහ තුල පරිවෘත්තීය ක්‍රියාවලදී නිපදවෙන අපද්‍රව්‍ය දේහයෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය. එක වචනයක වෙනසක් තියෙන ළමයි අර අලුතෙන් ඇඩ් වෙන වචනේ වෙනුවට. හරිද? දැන් අපි බලමු මොනවාද අපේ ඇඟේ තියෙන බහිස්ත්‍රාවී පළ කියලා. හරි. බහිස්ත්‍රාවී පළ.
බහිස්ත්‍රාවී ද්‍රව්‍යයක් තමයි කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප. මේ කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප පිට කරන ඉන්ද්‍රිය තමයි පෙනහැලි කියලා කියන්නේ. ඒකට පිට කරන ආකාරය තමයි ප්‍රශ්වාස වාතය. නේ අපි නොදැනවත්වම අපි දැනටත් හුස්ම ගන්නෝනේ. අපි ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා. ඉතින් මේ විදිහට ආශ්වාස ප්‍රශ්වාස කරලා මොකද්ද කරන්නේ? අපි ඔක්සිජන් වාතය දේහය තුළට ගන්නවා. කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප අපි බැහැර කිරීම කරනවා. ඊට පස්සේ අපි දන්න දෙයක් තමයි බහිස්ත්‍රාවී ඉන්ද්‍රියක් විදිහට අපි හැමෝම දන්න දේ තමයි වකුගඩු. නේ? අපි මුත්‍ර විදිහට බහිස්ත්‍රාවයේ පිට කරන මොනවාද මේ මුත්‍ර වල අඩංගු වෙන්නේ? ආලම යූරියා අඩංගු වෙනවා, යූරික් අම්ල අඩංගු වෙනවා, ලවණ වර්ග, ජලය මේ දේවල් අඩංගු වෙනවා. ඊට පස්සේ අනෙක් බහිස්ත්‍රාවී ඉන්ද්‍රිය තමයි සම කියලා කියන්නේ. සමෙන් මොකද කරන්නේ? අපි දහදිය පිට කරනවා. මේ දහඩිය හරිද? පාවිච්චි කරන්න පුළුවන් ඕන වචනයක්. ඉතින් මේ දහදිය විදියට පිට වෙනවා යූරියා, යූරික් අම්ල, සෝඩියම් ක්ලෝරයිඩ්, ජලය මේ දේවල් පිට වෙනවා බහිස්ත්‍රාවී ද්‍රව්‍ය විදියට. දැන් අපි යනවා අපේ ප්‍රශ්නෙට. මොකද්ද බලමු අපි ප්‍රශ්න අහලා තියෙන්නේ. ආයෙත් මිනිසාගේ නයිට්‍රජනීය බහිස්ත්‍රාවය සඳහා ප්‍රධාන වශයෙන් දායක වන ඉන්ද්‍රිය. සම, මුඛය, නාසය, පෙනහැලි. නයිට්‍රජනීය බහිස්ත්‍රාවය නම් නයිට්‍රජනීය අපද්‍රව්‍ය තියෙන්න ඕන ළමයි. නයිට්‍රජනීය අපද්‍රව්‍ය තියෙන්නේ කාගාවද? මේ යූරියා, යූරික් අම්ල, ලවණ වර්ග ජලය. අපි මේකටද ගන්නේ මුඛ නැත්නම් වකුගඩු. උදාහරණය වෙන්නේ මේ පිළිතුර වෙන්නේ වකුගඩු. මොකද සමට සාපේක්ෂව වකුගඩු වලින් තමයිලා මේ අපේ දේහයේ තියෙන විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් පෙරීමකට ලක් කරන්නේ. ඒ නිසා අපිට පිළිතුර ගන්න පුළුවන් දෙවෙනි පිළිතුර. හරි. අපි යනවා හතරවෙනි ප්‍රශ්නෙට. පහත කුමන ද්‍රව්‍ය ජලය සමග මිශ්‍ර කළ විට විෂම ජාතියේ මිශ්‍රණයක් ලැබේද? පහත කුමන ද්‍රව්‍ය ජලය සමග මිශ්‍ර කළ විට විෂම ජාතියේ මිශ්‍රණයක් ලැබේද කියලා අහනවා. හරි. දැන් ඔන්න අපේ ඔළුවට ආයෙන ප්‍රශ්නේ මොකද්ද? ආනේ මිශ්‍රණ. මොනවාද මිශ්‍රණ කියන්නේ? විෂම ජාතිය, සමජාතිය මිශ්‍රණ. ඔළුවට එන ප්‍රශ්නේ තමයි ඕක. දැන් අපි ඒක ටික ටික ලියාගමු. මේ වෙලාවේ අපි මේ ලියාගමු හොඳේ. දැන් මේ පාඩම් 10 වසරේදී ඉගෙනගෙන තියෙන පාඩම් නේද? මේ පාඩම් ටික ආයෙත් මතක් කරගන්න එක කරන්න. දැන් මම මේ පේපර් ක්ලාස් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ දේ. චූටි කොටස් ටික ඒ හැම එකක්ම එකම තැනකට අරගෙන මේ හැම දෙයක්ම ඔයාලට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් වෙන්න පැහැදිලි කරන එක තමයි මෙතනදී කරන්නේ. නැත්නම් අපිට රිවිෂන් එකක් කරනවා කියලා මේ චූටි කාලය තුල අපිට මේ තියෙන 10 11 තියෙන හැම පාඩමක්ම කවර් කරන්න අමාරු වෙන්නේ නේද නැවත? හරි. ඒ නිසා තමයි මම විශේෂ පාඩම් ටිකක් විතරක් තෝරගෙන රිවිෂන් එකේදී මේ දේවල් ගැන කතා කරනවා. අපි පේපර් ක්ලාස් එකේදී මේ හැම MCQ එකක්ම අපි නැවත තියරි ටික මතක් කරගෙන අපි ඒවා ඔලුවට දාගන්නවා. අපිට මේ පළවෙනි පේපර් එක දෙවෙනි පේපර් එක තුන්වෙනි පේපර් එක වගේ කතා කරනකොට අපිට ටිකක් අමාරු වෙයි. හරි. ඇයි අපි හැම ප්‍රශ්නයක්ම ආයෙ ඩිස්කස් කරනවා අපිට තියරි ලොකු තියරි ප්‍රමාණය ඒ වගේ කවර් කරගන්න යනවා. හරිද? හැබැයි අපි 4 5 පේපර්ස් වලට යනකොට ඒ කියන්නේ අපි 4 වෙනි පේපරේ 5 වෙනි පේපර් එක වගේ කරගෙන යද්දී මේ MCQ වලට මෙච්චර ලොකු විවරණයක් ඔයාලට දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයාලා දැනටමත් මුල කතා කරපු පේපර්ස් වලින් ගොඩාක් තියරි ආවරණය වෙනවා. මේ පේපර්ස් කරගෙන යනකොට ඔයාලගේ ඔළුවට යනවා අර ප්‍රශ්න අහලා තියෙන තැන් මොනවාද? අපි පාඩම් කරන්න ඕනි තැන් මොනවාද? ඒවට අපි උත්තර ලියන්න ඕනි කොහොමද? ඊට පස්සේ MCQ ප්‍රශ්නයක් ගත්තම අපි ඒවට කොහොමද මුහුණ දෙන්න ඕනේ නේද? අපිට උත්තර 4ක් තියෙනවානේ. අපි උත්තරයකට එකක් ගන්නවා නම් 125ක chance එකක් තියෙනවා හරියන්න. උත්තර 4ක් තියෙනවානේ. 125 තමයි තියෙන්නේ. ඉතින් අපිට හරියටම උත්තරයක් තෝරගන්න, පිළිතුරක් තෝරගන්න අපි ක්‍රම කීපයක් ගැන මේ පේපර් ක්ලාස් එකේදී අපි කතා කරගන්න. එතකොට ඔයාලට ගොඩක් ලේසි වෙනවා හරියටම MCQ එකට උත්තරයක් ගහගන්නේ කොහොමද කියලා. හරි.
මේ ඍජු ලකුණක් ළමයි මේ MCQ පේපර් එකක් කියන්නේ. හරි. මම ඒකයි වැඩි හරියක් මේක ફોකස් කරන්නේ. එක ප්‍රශ්නයකින් ඍජු ලකුණක් ගන්න පුළුවන්. හරි. හරි. අපි බලමු මේ මිශ්‍රණ සහ සමජාතීය මිශ්‍රණ සහ විෂම ජාතීය මිශ්‍රණ කියන්නේ මොනවද කියලා. මිශ්‍රණයක් කියලා කියන්නේ අපි ඒකට සරල අර්ථ දැක්වීමක් දෙමු. සංඝටක දෙකක් හෝ වැඩි ගණනක් රසායනිකව වෙනස් නොවි අන්න පොයින්ට් එක. රසායනිකව වෙනස් නොවි මිශ්‍ර වී පවතිනා වූද මේවා භෞතික ක්‍රම මගින් වෙන් කරගත හැකි වූද පදාර්ථ මිශ්‍රණයක් ලෙස හැඳින්වේ. හරිද? ඒක තමයි මිශ්‍රණයේ අර්ථ දැක්වීම වෙන්නේ. එතකොට එතන එන්න ඕනේ පොයින්ට් එක තමයි ඒවා රසායනිකව මිශ්‍ර වෙලත් නැහැ. ඒ වගේම භෞතික ක්‍රම මගින් වෙන් කරගන්නත් පුළුවන්. මේ විදිහේ පවතින මිශ්‍රණ අපි කොටස් දෙකකට බෙදනවා ළමයි. සමජාතීය මිශ්‍රණ සහ විෂම ජාතීය මිශ්‍රණ. සමජාතීය හා විෂම ජාතීය. අපි බලමු මේ දෙක වෙන් කරලා අඳුරගන්නේ කොහොමද කියලා. සමජාතීය මිශ්‍රණයක් නම් මේ මිශ්‍රණය පුරාවටම සංඝටක සමානව ව්‍යාප්ත වෙලා තියෙනවා. හරිද? මිශ්‍රණයේ පුරාවටම සංඝටක සමානව ව්‍යාප්ත වෙලා පවතිනවා. හරිද? ඔන්න මම සංඝටක කීපයක් අඳිනවා. මේවා සමානව තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ. සමානව ව්‍යාප්ත වෙලා පවතිනවා අපි කියනවා ඒකට සමජාතීය මිශ්‍රණයක් කියලා. එතකොට කොතනින්ද විෂම ජාතීය මිශ්‍රණය වෙනස් වෙන්නේ? අන්න සංයුතිය ඒකාකාර වෙන්නේ නැත්නම් අපි ඒක හඳුන්වනවා විෂම ජාතීය මිශ්‍රණයක් කියලා. හරිද? සංයුතිය ඒකාකාර වෙන්නේ නැත්නම් අපි ඒක හඳුන්වනවා විෂම ජාතීය මිශ්‍රණයක් කියලා. එතකොට මේවට උදාහරණ කීපයක් මතක තියාගන්න ඕනේ. සමජාතීය මිශ්‍රණ වලට උදාහරණ ලුණු ද්‍රාවණ, සීනි ද්‍රාවණ අපිට ඒව උදාහරණ විදිහට ගන්න පුළුවන්. විෂම ජාතීය මිශ්‍රණයක් ගත්තම අපිට ගන්න පුළුවන් පස් ජලය එකතු මේ පස් සහ ජල සාම්පලයක්. ඊට පස්සේ අයිස්ක්‍රීම්, පළතුරු සලාදයක්. හරි මේ වගේ අර එක තැනකින් අපි කොටසක් ගත්තට පස්සේ ඒ වගේ තියෙන සංයුතිය ඒකාකාර නැහැ. හැබැයි සමජාතීය මිශ්‍රණයේදී සංයුතිය ඒකාකාර වෙනවා. අපි අදාළ ද්‍රාවණයේ ඉහළින් කොටසක් ගත්තත්, පහළින් කොටසක් ගත්තත්, මැදින් කොටසක් ගත්තත් මේවායේ සංයුතිය එකමයි. විෂම ජාතිය වෙනස් වෙන්නේ ද්‍රාවණයේ නැත්නම් මිශ්‍රණයේ ඉහළින් ගත්ත කොටස සහ පහළින් ගත්ත කොටසේ සංයුතිය එකම නැත්නම් ඒකාකාර නොවන නිසා. හරි. අපි පස්වෙනි ප්‍රශ්නෙත් බලමු ටක් ගාලා. ස්වායු ශ්වසනයේදී ශක්තිය නිදහස් කෙරෙන්නේ පහත සඳහන් කුමන ඉන්ද්‍රියකාව මගින්ද? අපි ළමයි සෛලයක තියෙන කොටස් ටික හරියට මතක තියාගෙන ඉන්න ඕනේ. හරිද? සෛලයක තියෙන කොටස් ටික අපි හරියට මතක තියාගෙන ඉන්න ඕනේ. ඒ වගේම අපි මතක තියාගෙන ඉන්න ඕනේ තව දෙයක් තමයි මේ සෛලයේ තියෙන මොකද්ද? මේ සෛලයේ තියෙන ප්‍රධාන කාර්යය මොකක්ද කියලා. හරිද? හැම මේ කොටසෙම අපි කාර්ය පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. එතකොට තමයි අපිට මේ ප්‍රශ්නෙට උත්තරයක් ලියා ගන්න පුළුවන්. අපි බලමු පොඩ්ඩක් මොනවාද මේ ප්‍රධාන ඉන්ද්‍රියන් සහ මේවයි තියෙන කාර්යයන් මොනවාද කියලා. මම මෙන්න මෙතන පොඩි විවරණයක් විදිහට ඔයාලට මේක හදලා තියෙනවා. සෛලය තුලදී ඔක්සිජන් වායුව ඇති විට සිදුවන ශ්වසනයට අපි කියන ස්වායු ශ්වසනය. හරිද? සෛලය ඇතුලේ ඔක්සිජන් වායුව තියෙද්දි සිද්ධ වෙන ශ්වසනය අපි හඳුන්වනවා ස්වායු ශ්වසනය කියලා. ඉතින් අපෙන් අහලා තියෙන්නේ ස්වායු ශ්වසනයේ ශක්තිය නිදහස් කරන ඉන්ද්‍රියනේ. ඒ ගැන දැනගන්න නම් මෙන්න මෙතන තියෙන ඉන්ද්‍රියයන් වල කාර්යය ඔයා දැනගෙන ඉන්න ඕන. අපි බලමු මේකින් එක. පළවෙනි උත්තරේ තිබුණේ නෂ්ටිය. හරිද? නෂ්ටිය. නෂ්ටියේ ප්‍රධාන කාර්යය තමයි ළමයි. ඔයාලා දන්නව ඒක නේ? ඔයාලා මේක දන්නවා. මොකද්ද? සෛලයේ ජීව ක්‍රියාවලි පාලනය කිරීම. සෛලයේ ජීව ක්‍රියාවලි පාලනය කිරීම තමයි ප්‍රධාන කාර්ය වෙන්නේ. මයිටොකොන්ඩ්‍රියා. අන්න ළමයි මතක තියාගන්න. මයිටොකොන්ඩ්‍රියා වල ප්‍රධාන කාර්යය තමයි මේ ශ්වසනය සිද්ධ කරලා සෛලයට අවශ්‍ය කරන ශක්තිය නිෂ්පාදනය කිරීම. අපි ඒ නිසා මේ මයිටොකොන්ඩ්‍රියා හඳුන්වනවා සෛලයේ ඇතුලේ තියෙන ජව පොළ විදියට. හරිද? අපි සෛලය ඇතුලේ තියෙන ජව පොළ විදියට හඳුන්වනවා. ඇයි මෙයා ශක්තිය හදන. සෛලයට ඕනි කරන ශක්ති ප්‍රමාණය නිෂ්පාදනය කරන්නේ මෙන්න මේ මයිටොකොන්ඩ්‍රියා මගින්.
හරිද? ඊට පස්සේ මොකක්ද ඊළඟ එක? රයිබෝසෝම්. රයිබෝසෝම ගත්තම ප්‍රෝටීන සංශ්ලේෂණය කරන්න ස්ථාන සපයනවා. ප්‍රෝටීන සංශ්ලේෂණය කරන්න ස්ථාන සපය